හොඳයි. අද වීඩියෝ එකේ තියෙන්නේ කලින් පාඩමටම සම්බන්ධ එකක්. සත්තු කොහොමද countable nouns වලට යොදා ගන්න කියන එක. එතකොට ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා countable nouns නැත්නම් ගණන් කළ හැකි නාමපද සම්බන්ධව මතක තියාගන්න ඕන. පළවෙනි එක තමයි මේවා අංක විදිහට ඉතාලියෙන් ගණන් කරන්න පුළුවන්. 1 2 3 ආදී වශයෙන් ගණන් කරන්න පුළුවන් එක තමයි පළවෙනියට මතක තියාගන්න ඕන. දෙවෙනි එක තමයි countable nouns වල තියෙනවා ඒක වචන ස්වරූපයේ තියෙනවා බහු වචන ස්වරූපයේ තියෙනවා. මොකද තියෙන්නේ? ඒක වචන ස්වරූපයේ තියෙනවා බහු වචන ස්වරූපයේ තියෙනවා. එතකොට මෙන්න මේකේ ඔයාලට පැහැදිලිව පේනවා countable nouns related to animals කියලා මාතෘකාව දීලා තියෙනවා. මේ පැත්තේ හැම සතෙක්ගෙම නැත්නම් හැම නාමපදයක් ඉස්සරහින්ම මම එක ලියලා තියෙනවා. ඒකෙන් තේරුම් කරන්නේ මේ ඒක වචන කියන එක ඔයාලට හොඳට අවබෝධ කරගන්න ඕන හින්දා තමයි එක දාලා තියෙන්නේ. ඒක වචනයි කියන්නේ. අර පැත්තේ දෙකේ ඉඳන් අංක දාලා තියෙනවා පහළට. ඒ කියන්නේ බහුවචන ස්වරූපය කියලා කියන්නේ. මේ පැත්ත බහුවචනයි මේ පැත්ත ඒක වචනයි. කිව්වනේ. countable nouns වල තියෙනවා ඒක වචන ස්වරූපයේ තියෙනවා බහුවචන ස්වරූපයේ තියෙනවා. මේක පැහැදිලි කරන්න තමයි මේ පැත්තේ එක දාලා තින්නේ. අර පැත්තේ 2 3 4 ආදී වශයෙන් අංක දාලා තින්නේ. එතකොට මේ අන්තිම එක බලන්න. අන්තිම එකේ මේ පැත්තේ 1යි. අර පැත්තේ ඉලක්කම් දාලා නැහැ. අංක දාලා නැහැ. නමුත් බහුවචන ස්වරූපයෙන් තියලා තියෙනවා. කියන්නේ අපි අංක දාන්නම ඕනේ නැහැ. මේ පැත්ත බහුවචනයි කියලා පෙන්වන්න. මේ පැත්ත ගණන් කරලානේ තියෙන එකේ ඉඳන් මේ ගණන් කරපු නැති නමුත් බහුවචන ස්වරූපී ප්‍රමාණයක්. සත්තු ගොඩක් කියන එක. මේ පැත්තේ බලන්න. එක මීයයි අර පැත්තේ මීයෝ 2යි. මේ පැත්තේ පූසෝ 1යි අර පැත්තේ පූසෝ 3යි. මේ පැත්තේ එක බල්ලයි අර පැත්තේ බල්ලෝ 4යි බහුවචනයි පැත්ත මේ පැත්තේ ඒක වචන. එක අලියයි අර පැත්තේ අලි 5යි බහුවචන මේ පැත්තේ ඒක වචන. එක අශ්වයයි අශ්වය 7යි. එතන එක ගිරවයි ගිරව 8යි අර පැත්තේ බහුවචන. මේ පැත්තේ ඒක වචන. එක වඳුරයි අර පැත්තේ වඳුරු 9යි. මේ පැත්තේ එක සමනලයයි අර පැත්තේ සමනලයෝ 10යි. මේ අන්තිම එක විතරක් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ කලින් කියපු දේවල් වලට වඩා වෙනස් වෙන්නේ නැහැ. මේ පැත්තේ එකයි එක ඌරයි අර පැත්තේ ඌරෝ ගොඩයි. අංකයක් නැහැ. නමුත් ඌරෝ ගොඩක් ඉන්නවා ගණන් කරලා නැහැ. ගණන් කරන්න පුළුවන් නමුත් ගණන් කරලා නැහැ කියන එක තමයි මේ පැත්තෙන් මේ අදහස් කරන්නේ. එතකොට මොකක් හරි දාලා අදහසක් මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලට ආවනම් ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න. ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. ඊට අමතරව මොකක් හරි ගැටලුවක් මොකක් හරි ප්‍රශ්නයක් මේ පාඩම සම්බන්ධව ඔයාලට ආවොත් comment section එකේ comment එකක් විදිහට ලියන්න. දකින්න පළවෙනි මොහොතේම ඔයාලට ඒකට පිළිතුරු ලැබෙනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඉතින් එන්නම්. bye bye.